Hi, Film Talks YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට බලන්න අරගෙන ආවේ 2025 අලුතෙන්ම රිලීස් වුණ Tempest K-drama එකේ දෙවැනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එකේදී දකුණු කොරියාව වෙන ජනපතිවරණයේ ජනපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වන සෝමුන්ජුගේ හස්බන්ඩ් ජුනික්ව දේව මෙහෙයකදී ඝාතනයට ලක් වෙනවා. දෙවැනි එපිසෝඩ් එක පටන් ගන්න උතුරු කොරියාව විසින් ඇමරිකාවට එරෙහිව එවලා තියෙන න්‍යෂ්ටික සබ්මැරීන් එකක දර්ශනයකින්. ඊට පස්සේ අපිට පෙන්නනවා මාස දෙකකට පෙර වුණ සිද්ධියක්. ඇන්ඩර්සන් මිලර් කියන ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් කෙනෙක්ට රෑ කෝල් එකක් එනවා ඇමරිකාවේ ඉහළ රාජ්‍ය නිලධාරියෙක්ගෙන්. ඔහු ඇන්ඩර්සන් මිලර්ට බනිනවා මේ න්‍යෂ්ටික සබ්මැරීනය ගැන සැහැල්ලුවට හිතපු එකට. මොකද ඇත්තට මේක ටොන් 10000ක් බර සබ්මැරීනයක්. ඊට පස්සේ දවසේ ඇමරිකාවේ රාජ්‍ය නායකයින් රැස් වෙනවා උතුරු කොරියාව විසින් මේ හදිසියේ උපු සබ්මැරීනය ගැන සාකච්ඡා කරන්න. නායකයින් කතා වෙනවා රුසියාව සහ චීනයත් උතුරු කොරියාවට සහාය දක්වන්න ඇති කියලා. මේ විස්තරය කියලා ඇන්ඩර්සන් මිලර් පොඩි චිට් එකක් ලියලා පෑනක හංගර ඩොකියුමන්ට් එකක දාලා ජුනික්ට යවනවා. ඊට පස්සේ මාක් දැකපු හීනයක් අපිට විස්තර කරනවා. මාක් මුන්ජුගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ හීනය දකින්නේ. හරියට පළවෙනි එපිසෝඩ් එකේ මුන්ජුයාගේ හස්බන්ඩ්ගේ දෘෂ්ටි කෝණයෙන් දැකපු හීනය වගේ. මාක් 2023 ඉරාකයේ හමුදා සේවය කරන අතරතුරේ මුන්ජු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාධිපතිවරියක් වශයෙන් කරපු කතාවක් ටීවී එකේ දැකලා ඇය කියන දේ මාක් උනන්දුවෙන් අහගෙන ඉන්නවා. මොකද එයා කතා කරන්නේ උතුරු සහ දකුණු කොරියාව වෙන්වීමේ කොරියානුවන් අතර ඇති වුණ බෙදීම ගැන. ඊට පස්සේ වර්තමානයේට එන අපිට පෙන්නනවා මුන්ජු ජුනික්ගේ ප්‍රධාන ආරක්ෂකයාගෙන් අහනවා කවදාද ජුනික් සිකියුරිටි එක වැඩි කරන්න කිව්වේ කියලා. ආරක්ෂකයා කියනවා මීට මාස දෙකකට කලින් එයාට ආපු කෝල් වෙනදා වගේ එයා කවුරුත් ඉස්සරහා ගත්තේ නෑ කියලා. දවසක් එයාලගේ පස්සෙන් එන කාර් එකක් දැකලා ලේනි කියලා ෆලෝ කරන්න පටන්ගෙන කියලා ජුනික් එයාටම කියාගත්තා කියනවා. ඉතින් මුන්ජිට මතක් වෙනවා දවසක් ජුනික් ලේනිගේ පින්තූරයක් ඇඳලා මුන්ජිට කියනවා එයාගේ සහෝදරයාට පොඩි කාලේ ලේනි කපපු නිසා මල්ලිට ලේනා කියලා තමයි කීවේ කියලා. ඉතින් ඒ කාලේ මුන්ජු ප්‍රෙග්නන්ට්. හැබැයි එයාගේ දරුවා නැති වෙලා. මුන්ජිට මතක් වෙනවා ෆොටෝ ඇල්බම් එකක මේ ලේනාගේ රූපය ජුනික්ගේ මල්ලියයි ඉන්න ෆොටෝ එකක මල්ලිට ඊතලයක් දාලා අලවලා තියෙන එකෙන් මුන්ජු මේක තහවුරු කරගන්නවා. ඒ වෙලාවේ මුන්ජුට එයාගේ සහායිකාව මිජිගෙන් කෝල් එකක් එනවා. ජුනික්ට වෙඩි තියපු හමුදා නිලධාරියාගේ පවුල ගැන ඔත්තු බලන ගමන් ඉද්දී ආ දකින්නවා කට්ටියක් ඇවිත් හමුදා නිලධාරියාගේ පවුලේ අයව වාහනයකට දාගෙන එක්කන් යනවා. මිජි මෙයාලව ෆලෝ කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා පල්ලියේ ෆාදර් මාක්ටයාගේ උතුරු කොරියාවේ ඉන්න ආච්චිව පෙන්නලා කියනවා ඒ දෙන්නගේ ආරක්ෂාව වෙනුවෙන් ආච්චිවත් අරගෙන චීනියට යන්න කියලා. අදම උතුරු කොරියාවට පිටත් වෙන්න කියනවා. ෆාදර් කියනවා ජුනික් එයාගෙන් ඉල්ලීමක් කළා ඒ දෙන්න අතර උණු පොරොන්දුව නිසා ඒ ඉල්ලීම හෙලි කරන්න බෑ කියලා. ෆාදර් ළඟ තිබ්බ මාළය දෙනවා දේව ආරක්ෂාවට. තව ක්‍රොස් එකක් විදියට හදපු මූඩියක් තියෙන වයින් බෝතලයකින් මේ දෙන වයින් ටිකකුත් බොනවා. මාක් ෆාදර් ළඟ තිබුණු බයිබලයකුත් අරගෙන පිටත් වෙන උතුරු කොරියාවට යන්න. ආයෙත් මිජි ළඟට යද්දී අපි දකිනවා එයා ෆලෝ කරපු පිරිස එයාපෝට් එකට ඇවිත් අර හමුදා නිලධාරියාගේ පවුලේ අයව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලට පිටත් කරන්න හදනවා කියලා. මිජි මේ සිද්ධිය හොරෙන් බලාගෙන ඉද්දී එයාව අර පිරිසට අහු වෙනවා. මුන්ජු එයාපෝට් එකට ඇවිත් මිජිට කෝල් එකක් ගද්දී මිජි ආන්සර් කරන්නේ නැහැ. හැබැයි ජුනික්ගේ සහෝදරයාගෙන් මුන්ජුට කෝල් එකක් එනවා. ඔහු කියනවා මිජි ඉන්නේ යාළගේ නිසා මුන්ජුට හම්බ වෙන්න ඉන්න කියලා. මිජිට ජුනික්ගේ සහෝදරයාගේ පිරිස පහර දීලා තියෙනවා. ජූසන් කියනවා ජුනික් ඔත්තුකරුවෙක් කියලා. ඔහුගේ ඝාතනය පිටපස්සේ ඇමරිකාව හෝ උතුරු කොරියාව ඉන්න පුළුවන් කියලාත් කියනවා. ජූසන් මාක් ගැනත් දන්නවාද කියලා අහලා මුන්ජුට කියනවා ඇමරිකානු ජාතිකයෙක් වෙන මාක් වැල්කීරි කියලා සංවිධානයක කෙනෙක් කියලා. ඔහු කියනවා ඒ සංවිධානයේ අය සල්ලි වලට ඕනම කෙනෙක් ආරක්ෂා කරන්න හෝ මරන්න පුළුවන් පිරිසක් කියලා. මාක් ජුනික්ගේ ඝාතනයේ සිදු වුණ තැන හිටපු එක සැකසහිතයි නේද කියලා මුන්ජුගෙන් අහනවා. ඇය කියනවා ඔයා කොහොමත් වෙන කෙනෙක්ව වැරද්දකට අල්ලන්න දක්ෂයිනේ ඒ වුණත් ජුනික්ගේ මරණය ඇත්ත හෙලි කරන්න මම උපරිම උත්සාහය ගන්නවා කියලා. මුන්ජු කියනවා මගේ සැමියා ඔත්තුකරුවෙක් නෙවෙයි කියලා කියන්නේ යාට විශ්වාසයි කියලා. ජූසන් තර්ජනය කරනවා මිජිත් එක්ක ඔයත් පැය 24ක් ඇතුළත කොරියාවෙන් පිට වුණේ නැත්නම් මිජිගේ දෙමාපියන්ට තමයි වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ කියලා. මේ අතරතුරේ ජුනික්ගේ අම්මා යනවා ජනපතිනියගේ පක්ෂයේ අධ්‍යක්ෂක හම්බ වෙන්න. ඇයටත් දැනගන්න ඕනි පුතාගේ මරණයට ඇමරිකාව සම්බන්ධද කියලා. ඔහු කියනවා ඇන්ඩර්සන් මිලර් කියන සහකාර රාජ්‍ය ලේකම්වරයා FBI එක විසින් ඔත්තුකරුවෙක් විදියට සැක කරනවා රහසිගත රාජ්‍ය තොරතුරු පිටතට යවලා තියෙන එක ගැන. ජුනික් ඇන්ඩර්සන් එක කතා කරලා ඒ විස්තර උතුරු කොරියාව සමග බෙදාගෙන තියෙන නිසා ජුනික්වත් ඔත්තුකරුවෙක් ලෙස එයාලා සැක කරනවා කියලා කියනවා. ඊට පස්සේ ඔහු ඇයට මාක් ගැන විස්තර තියෙන ෆයිල් එකක් දීලා කියනවා මාක් සහ ජුනික් අතර සම්බන්ධතාව පැවතිලා තියෙනවා කියලා. ඊළඟට අපි මාක් ඉන්න තැනට යනවා. මාක් එයාපෝට් එකේදී ෆාදර්ගේ බයිබලේ නිකමට අරලා බලද්දී ඒකේ අර සෙබල ළඟ තිබ්බා වගේ නම්බර් එකක් තියෙන කාඩ් එකක් තියෙනවා.
මාක් ඉක්මනට ආපහු පල්ලියට යද්දි ෆාදර්ව කවුරු හරි කෙනෙක් මරලා. ෆාදර් එක්ක කතා කරන්න එන මුන්ජුත් මේක දකිනවා. මේ දෙන්නට ඇහෙනවා තවත් කෙනෙක් දොර අරගෙන එනවා. මාක් මුන්ජුව ෆාදර් ඉන්න රූම් එකේ වහලා ෆාදර්ව මරන්න ආපු කෙනා එක්ක ගහ ගන්නවා. මාක් ඔහුව බිත්තියට හිර කරලා අහනවා කවුද මේක කරන්න උඹ වෙව්වේ කියලා. ඊට පස්සේ එතනට තවත් පිරිසක් ඇවිත් ෆාදර්ගේ දොරට තට්ටු කරපු නිසා මාක්ගේ අවධානය වෙනස් වෙලා ඝාතකයා ජනේලෙන් පැනලා යනවා. ෆාදර් වෙනුවෙන් යාඥාවකුත් කරලා මේ දෙන ෆාදර්ගේ කාමරයේ තිබුණු රහස් පඩිපෙළකින් පහළ තියෙන වයින් ගබඩාවකට යනවා. යන ගමන් මාක් කියනවා ෆාදර් ඊළඟ දේව මෙහෙදී ජුනික්ගේ පණිවිඩය ලෝකෙට හෙළි කරන්න හදපු නිසා තමයි එයාව ඝාතනය කරන්න ඇත්තේ කියලා. මාක් වයින් ගබඩාවට ඇවිත් තියෙන්නේ ෆාදර් මාක් එක්ක බීපු වයින් බෝතලය හොයාගන්න. වයින් බෝතලය ඇරලා අතට හලද්දි ඇන්ඩර්සන් මිලර් ජුනික්ට යවපු චිට් එක ඒකේ තිබිලා හම්බෙනවා. චිට් එක සමග න්‍යෂ්ටික සබ්මැරීනේ සැටලයිට් දර්ශනයක පින්තූරයකුත් තියෙනවා. සිට් එකේ තියෙනවා මේකට උන් 10000ක් බර න්‍යෂ්ටික සබ්මැරීනයක් කියලා. මුන්ජු සහ මාක් සිට් එක කියවන ගමන් කතාවේ මුලින් පෙන්නපු ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ගේ මීටින් එකට අපි වායත් එක්කන් යනවා. උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික සබ්මැරීනය එවන්න කලින් ඇමරිකාව උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ගබඩාවලට ඇටැක් කරන්න තමයි ප්ලෑන් කරන්නේ. ඇන්ඩර්සන් මිලා අහනවා එහෙම පහර දුන්නොත් කොරියානු අර්ධද්වීපයට කොච්චර හානියක් වෙනවද කියලා. එයාට පිළිතුරු දෙමින් කියනවා මුළු නැගෙනහිර ආසියාවෙම වුණත් යුද ගැටුම් ඇති වෙන්න පුළුවන් කියලා. ඇන්ඩර්සන් කියනවා උතුරු කොරියාවට තනියම න්‍යෂ්ටික සබ්මැරීනියක් එවන්න තරම් ශක්තියක් නැහැ කියලා. ඇන්ඩර්සන්ගේ මේ අදහස් නිසා ඔහුව මීටින් එක ඇතුළට ගන්නෙ නැහැ. ඇන්ඩර්සන් ජුනික්ට යවපු චිට් එක කියාග තියනවා කියෙව්වට පස්සේ මේක පුච්චලා දාන්න කියලා. හැබැයි ජුනික් එක පුච්චලා දාන්න නැතුව ෆාදර්ට දීලා වගේ තමයි අපිට තේරුම් යන්නේ. ඊට පස්සේ මාක් කියනවා ෆාදර් කියපු විදිහට එයා ඉක්මනට උතුරු කොරියාවට යන්න ඕනේ කියලා. මුන්ජුත් මේ ඇති වෙන්න යන සීතල යුද්ධය ජනපතිනියට දැනුම් දීලා වළක්වන්න උත්සාහ ගන්නම් කියලා ඒ දෙන බින්ගේ වෙන තැනකින් එළියට යනවා. මාක් ෆාදර් දුන්න මාළය මුන්ජුට පළඳවනවා. මුන්ජු ජනපතිනිය මුණ ගැහෙන ජනපති මන්දිරයේ අවසර ඉල්ලලා ඉඩ නොදුන්නත් ජනපතිනිය රැස්වීමකට යන පිටත් වෙලා යද්දී මුන්ජු එළියේ ඉන්නවා දැකලා වාහනයට නගින්න දොර අරිනවා. මුන්ජු යන ගමන් ජුනික්ට ලැබුණු චිට් එක ජනපතිනියට පෙන්නනවා. ජනපතිනිය මේක කියවලා සිගරට් එක පත්තු කරපු ලයිට් එකෙන් චිට් එක පුච්චලා කියනවා ඒක පුච්චන්න කියලා ලියලා තිබ්බ නිසා ජුනික් කරපු නැති දේ එයා කරා කියලා. ඇය මුන්ජුට කියනවා ඔයා මේකෙන් පැත්තකට වෙලා ඉන්න ඔයා වගේ අවංක කෙනෙක්ව පොලිටික්ස් වැඩවලට ගැලපෙන්නේ නැහැ. ඔයා තානාධිපති ධූරයෙන් කලින්ම ඉල්ලාස් නොවුන නම් මම ඔයාව කොහොමත් ගෙදර යවන්න තමයි හිටියේ කියලා. මුන්ජුට කොරියාවෙන් යන්න කියලාත් ඇය කියනවා. එයත් එක්ක ගොඩක් සමීපව හිටපු ජනපතිනිය කියපු මේ වචන අහලා මුන්ජුට කඳුළු වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මුන්ජු වෙනවා ජුනික්ගේ අම්මව හම්බ වෙලා කලින් දවසේ රාත්‍රී ආහාරය ගන්න වෙලාවේ මුන්ජු තමයි ඊළඟ ජනපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න ඕනි කියලා කියපු එකට අම්මා තාමත් එකඟද කියලා දැනගන්න. අම්මා මුන්ජුට පෙන්නනවා මුන්ජු ජුනික්ව බඳින්න කලින් එයා මුන්ජු ගැන හොයපු විස්තර සහ ෆොටෝස්. මෙතනදී අපි දැනගන්නවා මුන්ජුගේ අම්මා ඇමරිකාවේදී එක එක පොඩි රැකියාවන් කරලා තමයි කොහොම හරි මුන්ජුට උගන්වලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අම්මා අසනීප වෙලා ජුනික් තමයි මුන්ජුට එයාගේ අම්මව අවසන් මොහොත වෙනකම්ම බලාගන්න උදව් කරලා තියෙන්නේ. කොලේජ් යන කාලේ මුන්ජු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොරියාව ගැන කරපු කතාවක් වෛරල් ගිහින් ඇය ගැන පත්තරයට ලිපි පවා ලියවිලා තියෙනවා. මුන්ජු ඇමරිකාවේ හැදී වැඩුණත් කොරියාවට ගොඩක් ආදරය කෙනෙක්. මුන්ජුගේ කොලේජ් කාලේ ශිෂ්‍ය වාර්තාවක එකේ සිහිනයේ විදිහට ලියවිලා තියෙන්නේ ජනපති කෙනෙක් බවට පත්වීම කියලා. ඉතින් නැගේ සිහිනය සැබෑවක් බවට පත්වෙයිද? මුන්ජු අම්මත් එක්ක ඩීල් එකකට එකඟ වෙනවා. ඒ තමයි පක්ෂයේ අධ්‍යක්ෂකයෙක් කතා කරලා ජුනික්ගේ සහෝදරයා වෙනුවට ඇයව පක්ෂයේ ජනපති අපේක්ෂකයා බවට පත් කරන්න කියලා. ජූ සංට මිජිව නිදහස් කරලා පැය 24ක් ඇතුළත කොරියාවෙන් පිටත් වෙන්න කියලා අම්මට කියන්න කියනවා. මේ අතරතුරේ මාක් උතුරු කොරියාව හරහා චීනයට යන තමයි හදන්නේ. උතුරු කොරියාවට ගිහින් පිරිසකට මුදල් දෙනවා බෝට්ටුවකින් චීන දේශ සීමාව පනලා දෙන්න කියලා. දේශ සීමාව පනින්න හිටපු තවත් කෙනෙක් මාක් නවත්තලා කියනවා යන්න එපා දේශ සීමාව මේ ටිකේ හමුදාව විසින් බ්ලොක් කරලා තියෙන්නේ කියලා. මේ දේ දැනගෙනම තමයි අර පිරිස මාක්ව රවට්ටලා සල්ලි අරගෙන තියෙන්නේ. ඒත් එක්කම මේ විදියට අනවසරෙන් දේශ සීමාව පනින්න ගිය පිරිසකට බෝට්ටුවේදීම හමුදා වෙඩි ප්‍රහාර එල්ල වෙනවා. ගඟේ වෙඩි වදින පිරිස දිහා බලන් ඉන්න මාක්ට ෆාදර්වයි මුන්ජුවයි මතක් වෙනවා. මාක් ඊතන්ට කෝල් එකක් අරගෙන කියනවා වැඩේ බාර දුන්න ක්ලයන්ට් කියන්න මම ඇයව බලා ගන්නම් කියලා. එහෙම කියලා ඔහු ආයෙත් හැරිලා යනවා. මෙතනින් දෙවෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙ හම්බෙමු. ෆිල්ම් ටොක්ස් YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා.